මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ? දැන් මේකයි ගවේෂණය කරනවා කියන්නේ. ආර්ය පර්යේෂකයෙක් කරන දේ. මොකක්ද මට මගේ නිවසේදී මගේ ඒ ලෞකික ජීවිතයේදී මගේ එදිනෙදා ජීවිතයේදී මට තිබුණ ප්‍රශ්නේ මොකක්ද? මොකද්ද ප්‍රශ්නේ? ඒ හැමෝටම තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. මෙතනින් එහාට කාටවත් ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් ඒක විවිධාකාරයෙන් විස්තර කරයි. ඒ කියන්නේ මගේ රැකියාවේ මට ප්‍රොමෝෂන් එකක් නැහැ කියලා ඒක විස්තර කරයි. මගේ පඩි වැඩි වෙන්නේ නැහැ කියලා විස්තර කරයි. එහෙම නැත්නම් මගේ බිරිඳ මට වද දෙනවා කියලා විස්තර කරයි. නැත්නම් මගේ සැමියා මට ගහනවා කියලා විස්තර කරයි. නැත්නම් මට රස්සාවක් නැහැ කියලා විස්තර කරයි. මට දරුවෝ නැහැ කියලා විස්තර කරයි. තව එකෙක් මට ඉන්න දරුවා එකා යකා කියලා විස්තර කරයි. එක එක විදිහට විස්තර කරයි. හැබැයි මේ විස්තර කරන ඕන එකක් සපුගස් කන්දට යවලා පිරිපහදු කරලා ගත්තම මෙන්න මේ පුංචි කාරණයක් නිසා තමයි අපි හැමෝම දුක් විඳින්නේ. ඒ කාරණේ තමයි අපිට විශාල යුද්ධයක් තියෙනවා. අප තුල විශාල යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධය අපි සිද්ධ කරන්නේ අරගලකාරීන් එක්කවත් එහෙම නැත්නම් ත්‍රස්තවාදීන් එක්කවත් හමාස් සංවිධානය එක්කවත් LTT සංවිධානය එක්කවත් නෙමෙයි. ඒ යුද්ධය අපි සිද්ධ කරන්නේ අපේම හැඟීම් එක්ක. අපිට අපේ හැඟීම් එක්ක මහ විශාල යුද්ධයක් තියෙනවා.